කොහොමද ලොකු මාළුවා දැලට අහුණා කියලා කැඳු කට අරිනකොට කට ඇතුළේ ඉන්න පොඩි මාළු ටිකක් ඉවෙම අහුවෙනවා. ෆිල්ෆෙක්ස් ලැප්ටොප් ලෝඩ් නම් ඉතුණා ගත්තා. ටික ගෙවන්න පැයෙන් ගත්තා. හෙලගෝ සාධාරණ ගමනකට ඔව් කොහොමද සර්? හොඳින් ඉන්නවා. සර්ලගේ පිට ආධාරයෙන් අපි හොඳින් ඉන්නවා. ඉතින් සර් කතා කරේ. අප්පට සර්. මරුනි සර්. ඒක good news එකක්. ඔව්. Thank you very much sir. Thank you. අපි ඉක්මනින් හමු. සර් සල්කන්නත් එපා. Right. Okay. Bye. Yan. Oi. අපි බලන් හිටපු නිවුස් එක ඔන්න ආවා. මොකක්ද? අර කාලකන්ණි පරයා ඇතුළේ. ඒ කියන්නේ මේ සෙට් එකටම බඩුපත් වෙලා. නෑ. මහා එක විතරයි ඔය වෙලා ඉන්නේ. කොහොමද ලොකු මාළුවා දැලට අහුණා කියලා කැඳු කට අරිනකොට කට ඇතුළේ ඉන්න පොඩි මාළු ටිකක් ඉවෙම අහුවෙනවා. එලකිරි. මට මේ ආරංචිය මැති ආතලෙකි. සමේ මන්සගෙන් පොඩි දෙයක් අහන්නද? ආපා. දැන් මේ කරන වැඩවල අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඒ කියන්නේ සර් දැන් ඔන්න අපි අමේකට ගලක් ගවුවා කියන්නේ. ඒකටත් මොකද අරමුණක් තියෙනවනේ සර්. එක්කෝ කොච්චි කොටලා කන්න නැත්තම් උයන්න. ඒවත් නැත්තම් ඉතින් ගහේ තියෙන එක බලන් ඉන්න බැරි ආතල් එකට. අන්න ඒ වගේ සර්ගේ අරමුණ මොකද්ද? ඒ කියන්නේ ෆොන්සේකා ගෲප් එකෙන් පලි ගන්න එකද? නැත්තම් ෆොන්සේකා ගෲප් එකේ දේවල් ටික ඔක්කොම ගන්න එකද? හතරවෙනි උත්තරය යටින් ඉරක් ගහපන්. ඉහත කී සියල්ලම